අයිබෝන් හැමෝටම අද ඔයගොල්ලෝ එක්කයි යන්නේ විශේෂ තැනකට මාර ලස්සන බුදුබිමක් තමයි බලන්න අද ඔයාලා එක්කයි යන්නේ. කට්ටිය බලන්න යනවා අඩු ඒත් බලන්න යන්න ඕන තැනක් තමයි මම අද ඔයාලා එක්කයි යන්නේ. මේ තියෙන්නේ ශෛලතලාරාමයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපුත ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ. මම ඔයාලන්ට ලොකේෂන් එක දාලා තියෙනවා. යන්න ඕන තැනක්. අපි යනකොට පාන් දන්සලක් තියෙනවා. පේනවනේ වයිෆ් කන කෑම. දන්සල වැඳගෙන අපි ඊළඟට යන්නේ පන්සල ඇතුළට. දන්සල සංවිධානය කරපු හැමෝටම ගොඩක් පිං. පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු ගම්වාසී කට්ටිය ගොඩක් පිං ඒගොල්ලන්ට මේ වගේ දෙයක් සංවිධානය කරාට. ඊළඟට අපි පන්සලට ඇතුල් වෙලා ඉස්සරහට යද්දී අපි ඊළඟට යන්නේ ධාතු මන්දිරය වැඳ ගන්න. මුලින්ම අපි ධාතු මන්දිරය බලන්න තමයි ගියේ. ධාතු මන්දිරය බලන්න ඇතුල් වෙන්නේ මෙතනින් තමයි. ධාතු මන්දිරය වගේම මල් උයන කියලා තමයි එතන ගහලා තියෙන්නේ. ඒ වගේම ලස්සනට මල් මෙතන නිර්මාණය කරලා තියෙනවා. එතනට ඇතුල් වෙද්දිම මේ වගේ ලස්සන ෆොන්ට් එකක් තියෙනවා. ඒ වගේ අතෝදන්න යන්න එපා. ඒකේ මාළු ඉන්නවා. මාළුන්ට ඔහම අතෝදන් යන්න ගියොත් මේ මාළු මැරෙන්න පුළුවන්. දරුවන්ගේ නොදැනුවත්කම හින්දා තමයි එහෙම වෙන්නේ. වීඩියෝ බලා ගන්න ඕනේ ඒවා. ධාතු මන්දිරය ඇතුලේ මේ වගේ කරලා තියෙන නිර්මාණ මේ ප්‍රතිමා හැම දෙයක්ම මෙතන ගොඩාක් දුරට කරලා තියෙන්නේ ලීයෙන්. ලොකු ෆොටෝ වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පාණ්ඩේ වගේ ලස්සන ඒ ආභරණ ඒ විදියට මාර ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. එතනින් පස්සේ අපි එහෙමම යනවා ධාතු මන්දිරයේ ඇතුළට. ධාතු වහන්සේලා තැන්පත් කරලා තියෙන කුටියට තමයි අපි යන්නේ. කුටියට ඇතුල් වෙනකොටම තියෙනවා ඒකත් ලී වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ චතුපන බුදු පිළිම වහන්සේ නම. මේ වගේ කුටියක තමයි ධාතු වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ. නිර්මාණය කරලා තියෙනවා. කියන්නේ ගණ්ඩා කට්ටිය පූජා කරපු ප්‍රතිමා වහන්සේ. ධාතු මන්දිරය වැඳ පුදාගෙන අපි ඊළඟට පන්සලට තවත් නිර්මාණ බලන්න තමයි අපි එතනින් පස්සේ අපිට පේන්න තියෙනවා බෝධීන් වහන්සේ ගාව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ඔයගලන්ට මේ පේන්නේ එක. පොඩි ඉඩක විශාල නිර්මාණ ප්‍රමාණයක් වැඩ ගොඩක් කරලා තියෙනවා. කොහොමද ඇමරිකාවෙන් තමයි දායකයෝගේ සහභාගීත්වයෙන් මේ හැමදේම නිර්මාණය කරලා තියෙන්නේ.
පහන් පත්තු කරලා අපි ඊළඟට යන්න යන්නේ චෛත්‍යය තියෙන දිහාවට. ඉතින් තමයි චෛත්‍යයට යන්න තියෙන තැන. පොඩි කන්දක් උඩ තමයි තියෙන්නේ. කන්දට ඇතුල් වෙද්දිම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී පතුල. රජ සමයට අයත් කියලා තමයි එතන බෝඩ් එකක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහා පැත්තේ ශ්‍රී පතුලට එහා පැත්තෙන් තියෙනවා ශිලා ලිපියක්. මේ ගැන සඳහන මොකක්ද කියලා නම් දන්නේ නැහැ. එතනින් එහා පැත්තේ නිර්මාණය කරලා තියෙනවා සත්සතිය. ඔයාලන්ට බලා ගන්න පුළුවන්. සත්සතිය නිර්මාණය කරලා එතනින් එහා පැත්තේ තවත් නිර්මාණයක් තියෙනවා. පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරපු ආකාරය පිළිබඳව දැක්වෙන පිළිරුව තියෙන එතන. ඊට පස්සේ අපි ඒකත් බලාගෙන ඊළඟට යනවා චෛත්‍ය මැද පුදා ගන්න. බල්බ් දාලා ලස්සන කරලා තියෙනවා චෛත්‍යය. Aneh apa cuma tiga. චෛත්‍ය වැන්දට පස්සේ එතනින් එහා පැත්තේ අපිට හම්බෙනවා වීබිස්සක්. එතන හිටපු කෙනෙක් නම් කිව්වේ මේක අවුරුදු 110ක් 120ක් විතර පරණ වීබිස්සක් කියලා. එතනින් පස්සේ අපි යනවා මිහින්තල අනුරුවක් නිර්මාණය කරලා තියෙනවා කිව්වා. එතනින් එහා පැත්තේ අපි ඒක බලන්න තමයි මෙතනින් එහාට යන්නේ. ඔයගොල්ලන්ට මේ පේන්නේ මිහින්තල අනුරුව ගොඩක් පැහැදිලි නැතිව ඇති. පැහැදිලි නැත්නම් මගේ කැමරාවේ ප්‍රශ්නේ තියෙන්නේ. මිහින්තලාව නිර්මාණය කරාට පස්සේ අපි ඉතින් එහාට ගියාම තියෙනවා බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරපු පිළිම වහන්සේ නම නිර්මාණය කරලා තියෙනවා. එතනින් එහා පැත්තේ මුචලින්ද නාග ධර්ණය වගේම
ඔයාලට මේ පේන්නේ මිනිස්සෙගේ ජීවිතයේ මේ අධීරයෙන් අධීර වෙනස් වෙන ආකාරය පිළිබඳව දැක්වෙන නිර්මාණයක් එතන තියෙන්නේ. ඒක මට ඔයගොල්ලන්ට වැඩි පැහැදිලි කරන්න සහ ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. තියෙන්නේත් විශේෂ තැනක්. මෙය දකුණු ඉන්දියාවෙන් වැඩම කරන ලද සුදු බෝධීන් වහන්සේ නමක් තමයි. මම දන්න තරමට මේ නාගදීපේ තියෙනවා මේ වගේ නෙමෙයි මේට විශාල සුදු බෝධීන් වහන්සේ නමක්. ඒ වගේම මෙතන තමයි මම දැක්ක ඊළඟට තියෙන සුදු බෝධීන් වහන්සේ නමක්. බලන ඔයාලා මේ අමතරව දන්නවනම් මේ වගේ තියෙන තැන සුදු බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තියෙන තැනක් දන්නවනම් පහලින් කමෙන්ට් කරන් යන්න. ශෛලතරාරාමයේ මේ වගේ ලස්සන තැන නිර්මාණ තව තවත් වැඩිපුර කරන්න ලොකු හාමුදුරුවෝ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙවැනි නිර්මාණ කරගෙන යන්න උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ලොකු හාමුදුරුවෝ වහන්සේ හම්බෙලා දායක වෙන්න. මෙවැනි දැන් තවත් අනාගතයට බලන්න ඉතිරි කරලා හානියක් නොකර ඔයගොල්ලොත් ඇවිල්ලා යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.